Hey everyone, welcome to my YouTube channel. මට welcome back to YouTube channel කියන විදිහක් නෑ මොකද මේක තමයි මගේ first YouTube video එක. Next video එකේ ඉඳන් මම කියන්න welcome back to my YouTube channel. Okay. මම videos කරන්න හිතාගෙන හිටියන මට කරන්න බැරි වුණා මගේ වෙලාව නැති නිසා. ඒකට වෙනම වෙලාවක් ඕනේ ඇත්තට වීඩියෝස් හදන්න එඩිට් කරන්න ගන්න මට ඇත්තට වෙලාවක් තිබුණේ හැබැයි මම හිතුවා කොහොමද මම මේක කරනවා කියලා මේ වීඩියෝ එකෙන් මම පෙන්නන්න යන්නේ මගේ last week එකේ දිගටම මට වැඩ තිබ්බ යුනිවර්සිටි එකේ වැඩ මම හුස්ම ගන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ ඉතින් මම හිතුවා මේ මූඩ් එකෙන් වෙන මූඩ් එකකට ගිහලා රිලැක්ස් වෙන්න පොඩි කම්පලක් යන්න ඉතින් මම හිතුවා ඒකට ඔයාලවත් එක්කගෙන ගියොත් හොඳයි කියලා. දැන් මම තව ටිකකින් last වෙනවා. last වෙලා බලමු කොහෙද යන්නේ කියලා. Keep watching. මම දැන් ready වෙන ගමන් ඉන්නේ. චූටි මේකප් එකක් දාන්න හිතුවා. මම ලොකු මේකප් දාන්නේ නැහැ එළියට යද්දී. ලිප්ස්ටික් එක තමයි මේන්ම ටූල් එක විදිහට යූස් කරලා හැම ලිප්ස්ටික් එක විදිහට බ්ලෂ් එක විදිහට අයි ෂැඩෝ එක විදිහට හැම විදිහටම යූස් කරන්නේ ලිප්ස්ටික් එක තමයි. ඊට පස්සේ මං කැමතිම සහ මම අනිවාර්යෙන් යූස් කරන දේ තමයි ලිප් බාම්. මම හරිම කැමති ලිප් බාම් යූස් කරන්න. මම දැන් මගේ පාඩු ටික පැක් කරලා තියෙන්නේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මම දැන් ටැක්සි එකක් දැම්මා. ඒක එනකම් මම ටිකක් වෙලා බලාගෙන හිටියා. එයා චුට්ටක් එන පරක් වුණා. මම ඉතින් හිටියා එනකම් එළියට වෙලා. ඔන්න ෆයිනලි ආවා. මම දැන් යනකම් මම ඉන්නේ. ඕකේ මේ තමයි ප්ලේස් එක මම යන්න ප්ලෑන් කරන් හිටපු ප්ලෑන් කරන් හිටියෙත් නෑ මං එක පාරට හිතුණා මට මූඩ් එක චේන්ජ් කරන්න ඕනි කියලා මං අද ඒකට ඇවිල්ලා ඉන්නේ සෝලෝ හොටෙල් ස්ටේ එකකට ඒගොල්ලෝ මගේ රූම් එක රෙඩි කරා ඊට පස්සේ මං ගිහලා චුට්ටක් කරලා හිටියා ඊට පස්සේ උඩ තමයි මගේ රූම් එක තියෙන්නේ. අපි බලමු රූම් එක කොයි වගේද කියලා. ඔන්න මම දැන් ඇවිල්ලා ඉන්නේ රූම් එක ගාවට. බලමු ඇතුළේ රූම් එක මොන වගේද කියලා. මම හරිම එක්සයිටඩ්. ඇතුළට ගියාම මට මාරම හැපි. ඒ රූම් එක හරිම ෂෝක්. මම හරිම කැමති ඒ ඇම්බියන්ස් එකට. ආවට පස්සේ මම ඉතින් චුට්ටක් ඇවිදලා බලලා චුට්ටක් රූම් එකේ තියෙන දේවල් මොනවාද කියලා බැලුවා. මේ මගේ ෆස්ට්ම සෝලෝ හොටෙල් ස්ටේ එක. මං කලින් එහෙම ගිහින් නැහැ. මෙමයි ෆස්ට් එක්ස්පීරියන්ස්. ඊට පස්සේ මට ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එක රූම් එකට ගෙනල්ලා දුන්නා. එහෙම තමයි. ඊට පස්සේ මං චුට්ටක් හවස් වුණාට පස්සේ මම ටී එකක් හදාගෙන බිව්වා. ඊට පස්සේ මට ඉතුරු ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මම ටිකක් නිදාගත්තා. ඊට පස්සේ රෑ වුණාට පස්සේ ඒගොල්ලෝ ඩිනර් එක රෙඩි කරලා තියෙන්නේ කියලා කිව්වා. මම පහලට ගියා රූම් එකට එවන්නද කියලාත් ඇහුවා. ඒ වුණාට පොඩි චේන්ජ් එකකටත් එක්ක එළියටම ගියා ඩිනර් එක ගන්න. හරිම ෂෝක්. මං ආසයි තිබ්බ. ඒ කියන්නේ මම තමයි මෙනු එකේ අයිටම් සිලෙක්ට් කරේ. ඒගොල්ලෝ ගාව තියෙන මෙනු එකෙන් අපිට කැමති දේවල් සිලෙක්ට් කරගන්න පුළුවන්.
මම ගිය ගමන් කරේ ඒගොල්ලන්ට මගේ ඩිනර් එකට මට මොනවද ඕනේ කියලා ඕඩර් එකක් දාපු එක. ඉතින් ඒගොල්ලෝ මට ඩිනර් එක රෙඩි කරලා තිබ්බා ඒ විදිහටම. හරිම රසයි. ඒ වුණාට මට ඔක්කොම ඉවර කරගන්න බැරි වුණා. ගොඩක් තියෙනවා මට තනියම ඔක්කොම දේවල් ඉවර කරගන්න බැරි වුණා. මම try කරා ඔක්කොම ගන්න. ඊට පස්සේ පහුවදා ඒ කියන්නේ මම නිදාගන්න ඇහැරුණාට පස්සේ කියන්නේ මම තව ටිකකින් check out වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පහුවදා ආපු දවසට පස්සේ දවසේ මම පොඩි වැඩක් කරන්න හිතන් ඉන්නේ අද. මට ඒකෙන් තමයි කෝල් එක ආවේ. තව ටිකකින් ඒක එනවා කිව්වා. ඉතින් මම හිතුවා එතකම් මම චුට්ටක් රෙඩි වෙලා ඒක එනකන් හිටියොත් හොඳයි කියලා. බ්‍රෙක්ෆාස්ට් එක එන්න කලින් මමම ටී එකක් හදාගෙන පිව්වා. චුට්ටක් එන පරක්කු වෙයි කියලා හිතලා. ඇත්තටම මේ හොටෙල් ස්ටේ එකට මං ආවේ රොක්වල් කොලම්බෝ. ඒ කියන්නේ ප්‍රයිස් එක මාර ඇෆෝඩබල් වගේම ප්‍රයිස් එකට සෙට් වෙන්න ෆැසිලිටීස් මාර කම්ෆර්ටබල්. කොලම්බෝ වල තිබ්බට කොලම්බෝ වල කියලා කියන්නත් අමාරුයි. හොටෙල් එක ඇතුළට ගියාට පස්සේ මාරකම් මාරම රිලැක්සිං වයිබ් එකක් තියෙන. මම ලෑස්ති වෙලා ඉන්නේ දැන්. මගේ එනවා කියපු ඕඩර් එක දැන් ඇවිල්ලා තියෙන. මම චුට්ටක් පල්ලෙහාට ගිහලා ඒක අරන් එන්න යනවා. මේ ටික තමයි මම ඕඩර් කරේ. ඇත්තටම කලින් දවස් මගේ නංගිගේ බර්ත්ඩේ එක. ඒ වුණාට මට කලින් දවසේ ඒකට මොනවටවත් රෙඩි වෙන්න වෙලාවක් තිබ්බේ නැහැ. වැඩත් එක්ක. ඉතින් මං එයාට දෙන්න ගත්ත ඕඩර් එක තමයි මේ. මම චුට්ටක් ෆොටෝස් ටික ගන්න ඕන නිසා මම චුට්ටක් රූම් එක පොඩ්ඩක් නීට් එකට හැදුවා. ඔයාලට මේ ටික පෙන්වන්න ඕන නිසා මම එයාට ගත්තා ෆ්ලවර් බුකේ එකක්. මම හරිම ආසයි රෝසස් වලට. මං ඉතින් කොහොමත් ගර්ල්ස් කැමතිනේ. ඉතින් එයාත් චූටි වුණත් එකට කැමති වෙයි කියලා මම ෆ්ලවර් බොකේ එකක් ඕඩර් කරා. ඊට පස්සේ එයාට කේක් එකක් ඒකත් එක්කම ඔන්න මගේ බ්‍රෙක්ෆාස්ට් එකත් රූම් එකටම ගෙනල්ලා දුන්නා. මට මං කිව්වා රූම් එකටම arrange කරලා දෙන්න කියලා. ඒගොල්ලෝ ගෙනල්ලා දුන්නා. varieties ගොඩක් තිබ්බා. මම try කරා ඇත්තට මේ ඔක්කොම ටික මේ ඉවර කරන්න. මම පුළුවන් තරම් චුට්ටක් අන්තිමට චුට්ටක් ඉතුරු වුණා. ඒ වුණාට මම try කරා ඉතින් ඔක්කොම ටික ඉවර කරලා කන්න. ඊට පස්සේ මම වොෂ් එකක් දාගෙන රෙඩි වෙන්න ගත්තා. මම දැන් තව ටිකකින් චෙක් අවුට් වෙන්න ඕන රූම් එකෙන්. දැන් මම එන්න කියලා කිව්වා අම්මට නංගිට. ඒගොල්ලන් එයාගේ බර්ත්ඩේ එක චුටි සෙලිබ්‍රේෂන් එකක් ගන්න ඕන නිසා මමත් දැන් ඒකට රෙඩි වෙන ගමන් ඕකේ දැන් මම රෙඩි වෙලා ඉවරයි. ඒක තමයි මගේ අද අවුට්ෆිට් එක. දැන් මම ඔක්කොම මගේ බෑග්ස් ඔක්කොම ටික රෙඩි කරගත්තා. දැන් චෙක් අවුට් වෙන්න ඕන නිසා බඩු ගොඩක් තියෙනවා අරන් යන්න මට.
තනියෙන් ඔක්කොම අරන් යන්නත් බෑ උනට කරන්න දෙයක් නෑ. තනියෙන් ආවනම් තනියෙන් ඔක්කොම ටික අරන් යන්න ඕනනේ. ඕකේ මම දැන් රූම් එකෙන් පල්ලෙහාට ආවා. දැන් ඉන්නේ ලොබි එකේ. ටැක්සි එකක් දැම්මා. ඒක එනකන් ඉන්නේ යන්න රෙස්ටොරන්ට් එකකට. මං අම්මටත් කිව්වා එතනට එන්න කියලා. ඉතින් මමත් දැන් එතනට යන්න හදන්නේ. ඒගොල්ලෝ යන්න කලින් එතන සෙටක් arrange කරන්න ඕනේ. මං ඊට පස්සේ ගිහිල්ලා ඒගොල්ලෝ එන්න කලින් ඔක්කොම arrange කරා. යාර ගොඩක් සතුටුයි. මටත් හරිම සතුටුයි. ඉතින් එහෙම තමයි එදා දවස ගෙවුනේ. ඉතින් ඔයාලත් ඔයා වෙනුවෙන් ඔයාලා ආශ්‍රය කරන අනිත් අය වෙනුවෙන් කාලය වැය කරන්න ඔයාලට කොච්චර වැඩ තිබ්බත් අමතක කරන්න එපා. ඉතින් මගේ vlog එක දැනට ඉවරයි. ඊළඟ vlog එකෙන් අපි හම්බ වෙනකන් bye bye. Thank you for watching.